ෆ්‍රිජ් එකේ තියාගෙන බබාට දෙන්න පුළුවන් ලේසිම ලේසි රෙසිපි එකක් තමයි මම අද අරගෙන ආවේ අම්මලාට. ෆ්‍රින්ගර් ෆෘට් වලට උර වෙලා ඉන්න බබෙක් නම් මේක හදලා දීලා බලන්න අනිවාර්යයෙන්ම බබා කනවා. මම මේක කලින් අනලා තියෙන්නේ. ඉතින් මම මේකට එකතු කරලා තියෙන්නේ මොනවද කියලා මම කියන්නම්. දැන් මේ ගුලිය ගත්තොත් මේක අපි සාමාන්‍යයෙන් අර රොටි පුච්චනකොට පාම් පිටි දාලා එකට කැමති නම් අර එළවලු ටිකක් එහෙම මික්ස් කරලා රොටි පුච්චනානේ. ඒ විදිහට මේ ගුලි හදලා තියෙන්නේ. අතිම එළවලුක් දාගන්න මම එකට කැරටුයි, ලීක්සුයි, ලූණුයි, කරපිංචා ටිකක් දාලා ගුලි හදලා මම මේ බොක්ස් එකේ දාලා තියෙන්නේ. මේ කාපාට ගුලිය හදලා තියෙන්නේ මම අල වලින්. අලයකට හොඳට තැඹුණාට පස්සේ ලුණු කුඩු ටිකකුයි, කහ කුඩු ටිකකුයි ඊට පස්සේ පාම් පිටි ටිකකුයි මික්ස් කරලා හොඳට මේ වගේ ගුලියක් වගේ ගුලි ගා ගන්න තියෙන්නේ. ඔන්න ඊට පස්සේ මම බලන්න දැන් බබාට මම මේක කුඩක්ලට උදේට තමයි දෙන්නේ. මේක ෆ්‍රිජ් එකේ දාලා තියපුවම හරිම ලේසි උදේට නැගිටපු ගමන් බබාට හදලා දෙන්න අපේ බබා ආසාවෙන් කනවා. ඊට පස්සේ මේකට පොල් තෙල් ටිකක් ගාගමු. ප්ලේට් එකට පොල් තෙල් ටිකක් අරගෙන ඊට පස්සේ මේ දෙකක් ගන්න. මේ ගුලි දෙක අර මේ වගේ මික්ස් කරලා බෝලයක් හදාගන්න. ඊට දෙකම මික්ස් කරලා එකට එකතු කරලා මේ වගේ රොටියක් විදිහට මේක හදාගන්න ඕනේ. දැන් මේක අපි පෑන් එකේ ටිකක් දෙපැත්ත අරවමු. ඒක පත්තු කරගන්න. ලිප පත්තු කරලා ඊට පස්සේ මේකට පොල් තෙල් හරි නැත්නම් බබා ඔලිව් ඔයිල් කනවා නම් ඔලිව් ඔයිල් හරි දාන්න. මම මේ දාන්නේ පොල් තෙල්. පොල් තෙල් ටිකක් හොඳට දාලා මේක රත් වෙන්න චුට්ටක් දෙන්න. මේක රත් වීගෙන එනකොට අර අපි හදාගත්ත රොටිය හරි පරිස්සමට ගන්න ඕනේ. ගුලිය හදලා ඉවරලා මේම තැටිය තියලා පොඩ්ඩක් මේක අර අපි දැන් මේ භාජනයෙන් අරගෙන මේකට දාන්න යනකොට මේක කැඩෙනවා. අපරට ලේසියෙන්ම මේ මාර ගුලිය මේ තැටියෙටම තියලා මේම වඩා ගත්තා නම් ලේසි. රත් වුණාට පස්සේ මේක සෙට් වෙනවා. දැන් බබාට අදාගත්ත රොටි දෙක මේකට මම උඩින් මෙන්න මේ චීස් එක මේ මොස්සරෙල්ලා චීස් ටිකක් උඩින් දාගන්නවා. අවුරුද්දට වැඩි බබෙක් නම් මේක දාන්න පුළුවන් බබාට. මේකෙන් ටිකක් ලිපෙන් මේක අයින් කරාට පස්සේ සාමාන්‍ය මද රස්නයක් තියෙනවානේ. ඒ රස්නේ පිට මේක චුට්ටක් උඩින් දාන්න පුළුවන් මෙහෙම. මෙහෙම චීස් ටිකක් උඩින් දාලා මෙල්ට් වෙන්න තියාන. මේක ෆ්‍රින්ගර් ෆෘට් වලට පුරුදුලා ඉන්න පුංචි පැටියෙක් නම් මේක හදලා දීලා බලන්න. පුංචි පැටියා ආසාවෙන් කයි. ඉතින් වීඩියෝ එක ඉරණකම් බලපුවාලා හැමෝටම ස්තුතියි. ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න.